Hi guys. අද නිවාඩු දවසේ සුපිරිම සුපිරියක් කරන්න තමයි යන්නේ. Wow. අද මම පොඩි බඩක් ගෙනලා දෙනවා. ඔයාලත් එක්කම බෙදා හදාගෙන කන්න. මොකද්ද කියලා දන්නේ නැහනේ. ඔයාලට නම් පේනවා ඇති. ටිකක් මම කරකන්නේ. කැරකුවාට හැබැයි බෝලයක් නම් නෙවෙයි. මෙන්න තියෙනවා සුපිරියක්. සුපිරි දෙල් ගෙඩියක් මට සෙට් වුණා. සුපිරියට බැලලා තියෙන්නේ. ගිනාවේ කොහෙන්ද? හම්බුනේ කොහෙන්ද? දුන්නේ කවුද කියලා මගෙන් අහන්න එපා. What? ඒක රහසක්. අද මම යන්නේ මෙන්න මේ තියෙන දෙල් ගෙඩිය උයන්න නෙවෙයි තම්බලා කන්න. තම්බලා කන එක කාලා තියන අය නම් දන්නවා ඒක සුපිරියක්. පට්ටරයි. අපි ඉතින් මේක සුද්ධ කරගන්නත් ඕනේ. ඉස්සෙල්ලා පිට පොත්ත රහිනවා. පොත්ත රැහැලි ඉවරලා මම අපේ ගෙදර තියෙනවා මෙන්න මේකට වතුර එක්කත් දාන්න තියෙනවා. මොකද මේක සුද්ධ කරලා ඉවරලා කපන කෑල්ලි දාන්න ඕනේ වතුරට. නැත්තම් කහට බැඳිලා කන්න පුළුවන් කැත වෙනවා. කට්ටිය ගොඩක් අහ ලස්සනට කන්නනේ. What? එහෙනම් ඉස්සෙල්ලා මේක සුද්ධ කරගෙන කෑල්ලි කරගෙන අපි දාගමු වතුරට. වතුරට දාලා හොදලා අරගෙන තමයි අපි මේක තම්බන්නේ. එහෙනම් guys අපි යන් සුද්ධ කරන්න. හායි ළමයි මාව පේනවද නැ පොඩ්ඩක් මාව පෙන්නන්න. මෙන් තියෙනවා දෙල් ගෙඩිය. අපි මේක සුද්ධ කරගමු. ඉස්සෙල්ලාම නැට්ට පැත්තෙන් කපලා අයින් කරගන්නවා. පස්සේ කවදාවත් නැහැ තමයි. ප්‍රථම දැනගන්න. මොකද අපි පොත රැඳන. අරිගල. ඉක්කොල බචන්. දෙකේ මේක ගන්න. එතෙන් කන්නේ පොත ටික. පොත ටික ගන්න නැති. යා මාරි පොත හදින්න. යා දිවල එතන මේක කරනවා. එතන easy. මේ මං කිව්වේ මේ පේනවද මේ පැත්ත දැනටමත් කහට බැඳිලා. ඒ ඉස්සල්ලාම කපු පැත්ත. එහෙනම් කපු ගමන් දාගන්න ඕනේ වතුර එක්කට. අපි පරිණිය දෙනවා නේද? තියෙන බලමු උත්තර ගත්තා. දැන් මේක පැත්තට කරලා. අපි දැන් උත්තර කරනවා. සුද්ධ කරගත්තු දෙල් ගෙඩිය. මේ වනේ මේ කන්න තම්බ. මේක දැන් අපි කපා ගන්න ඕනේ කෑල්ලි වලට. අසිනන ඔන්න කපා ගන්න. Karena saya nggak siap mak. කොහමද සුපිරි දෙල් ගෙඩිය ගහෙන් කඩපු ගමන් ගෙනාවේ. අහා ඊට පස්සේ ini guys ini lagi halu dah apa kan. අපි කෑල්ලි වලට නම් කපා ගත්තා. දැන්
මෙන්න මේකේ මේ මැද කොටස මෙන්න මේ ආකාරයට ඔහොම කරලා මේ කොටස කපලා ඉවත් කරගන්න ඕනේ. ඒ කොටසත් එක්කම කන්න බෑනේ. ඊට පස්සේ අපි හොඳ වතුරට දාගන්නවා මේකේ ටික කපලා. බඩු තියෙනවා මං ගාව. මේ තියෙන්නේ මම සුද්ධ කරගත්තු දෙල් ගෙඩිය. මේන් තියෙනවා දෙල් කෑල්ලි. Wow! යේ! අපිට දැන් තියෙන්නේ දෙල් තම්බණ්ඩ තම්බලා අපිට ඇත්තටම මේ දවස් ටිකේ හැම වෙලාවකම වහිනවා අප්පා. වැස්සට දෙල් කියන්නේ උෂ්ණ කෑමක්. හැබැයි මේ වැස්සටයි සීතලටයි මේ වෙලාවේ උණු පිට මේ දෙල් ගෙඩියක් තම්බලා කන්න තියෙනවා නම් මරු. Wow. අපි ඊළඟ ස්ටෙප් එකට යන්. ඊළඟ දේ තමයි මෙන්න මේ කපාගත්තු අමු දෙල් කෑල්ලි තම්බන්න තමයි තියෙන්නේ. ඒක තමයි ටිකක් අමාරු වැඩි. මොකද මම කැමතිම නැති දේ තමයි ගින්දර අවුල්ලන්න. ලිපේ අපේ ගෑස් එක නෑ. අනික මේ වගේ ඒවා channel එකක් දැම්මෙන්න ඕනේ. ඒ හින්දා ගෑස් එකේ තම්බන්නත් බෑ. ගෑස් ඉවරනවා. ඇත්තටම guys මට ලිපා උල්ලන්න නම් සෑහෙන කට්ටක් කන්න ඕනේ. ඒ නිසා අපේ මදර් ඉන්නවා. එයා මට අවුල්ලලා දෙනවා ලිප. වෙන් තියනවා ලිප. ඊට පස්සේ ලිප අවුල්ලනවා කියන එක පට්ට ගේමක්. මොකද මේ එළිය වහිනවා හොඳටම. දරත් නෑ මම දර හොයලා දෙන්නෙත් නෑනේ. ඒ හින්දා මේ දවස්වල දර කැල්ලක් කියන්නේ ඉතින් රත්තරන් වගේ තමයි. දර කැල්ලක් ගන්නවා කියන්නේ ඉතින් බැලුනොත් කෝඩිය. ඒකට කමන්නේ. මේ ඉන්නවා අපේ මදර්. අපේ අම්මා. මට අවුල්ලලා දෙනවා එයා ලිප. ඉතිරි වැඩ ටික නම් මම තමයි කරගන්නේ. ලිප අවුල්ලන එක තමයි මට බැරි වෙන්නේ. පේනවනේ. මම අවිල්ලුවා නම් ඕක අවුල්ලනවා පැයයක් විතර. දැන් හොඳට ඇවිදිනවා ලිප. ඊළඟට තියෙන්නේ අපිට ඊළඟට guys අපිට කරන්න තියෙන්නේ දැන් නම් ලිප ඇවිලෙනවා. දැන් නම් ඉතින් කරන්න තියෙන්නේ කඩපින්මක් හදා ගන්න ඕනේ. මොකද කඩපින්මේ තමයි මම තම්බන්නේ. කොහෙද යන්නේ? එන්නකෝ. අනේ එන්නකෝ. මේ ඉන්නේ මයි මදර්. මේ මහා ලොකු කුස්සියක් නන් නෙවෙයි. අපිට ඉතින් පොඩි කුස්සියක් තියෙන්නේ. ගණන් ගන්න එපා. ඒවා හිතන්න එපා. හිතන්නම එපා. ලිපනම් අවුල්ලා දුන්නා මෙන් තියෙනවා. දැන් තියෙන්නේ අපිට කඩපින්මක් හදාගන්න මං හොයාගත්තා තකරන් හැලියක්. ඒක තියෙනවා. ඇයනවා සද්දේ තකරන් ගන්න. හරිද? දැන් මේකට හදන්න ඕනේ උඩ අපේ රයිස් කුකර් එක වැඩ නැහැ. ඒ හින්දා ඒකේ තියෙන ස්ටීමර් එක මේකට ගහලා ඉවරලා දරලිපේ කඩපින්බේ තම්බන්න පොඩි අයිටම් එකක් හදන්න ඕනේ. අපි යමු ඒක හදාගන්න. මෙතන උයනවා විතරක් නෙමෙයි. එක එක බඩුත් හදන්න වෙලා තියෙන්නේ දැන් මට. ඉතින් guys අපේ ටකරම් මුට්ටිය තියෙනවා. ටකරම් මුට්ටියට දැන් වතුර එකක් තමයි ඕනේ. මේ වතුර වාෂ්පෙන්නේ මේක තම්බන්නේ. ඒ හින්දා මට තප්පර එකමාරක් දෙන්න අරන් එන්නම් වතුර එකක්. හරි guys ඉතින් වතුර ටිකක් ගත්තා. අපේ කුස්සියේ ලයිට් අඩුයි. ඒ හින්දා අර මේන් කළුවර එනවා. එයා ගණන් ගන්න එපා. අපි දැන් මේක තියමු ලිපෙන් රත් වෙන්න මෙන්න මේ විදියට. සමබර වෙන්න තියන්න ඕනේ. නැත්නම් හැරලොත් එහෙම මර ජංජාලයක් වෙන්න විදිහට. හරි දැන් ඒක අපි ඒක රත් වෙනවා. දැන් ඒක රත් වෙනකන් guys අපි මේකේ අර උඩ ස්ටීම් කරන එක හදා ගන්න ඕනේ.
කඩපින්මක් වගේ තියන්නේ නැත්නම් අතර වලින් වතුර යනවා මේ වාෂ්ප ගිහපුවා වැඩක් නැහැ නේ වාෂ්ප ඔක්කොම ගිහිල්ලි වලලා අර ස්ටීමර් එක ඇතුළට ගිහිල්ලි වලලා තමයි තෙල් ටික දැම්මෙන්න. ඒ හින්දා අපි ගයිස් ඉස්සල්ලාම දැන් ඊළඟ ස්ටෙප් එක හදාගන්න එක අපි ඉතින් යමු ඒක හදාගන්න. ගෝ. හරි ගයිස් ඉතින් මේ අපේ තේමු අනේද ටී-ෂර්ට් එක දැන් ඒක කන්න කොහොමද කියන්නේ බැනුම් කෝටියක් අහන්න වෙයි කියලා තමයි මේ ස්ටීමර් එක ඇත්තටම තිබ්බේ නැත්තේ මේ ලිපේ. මොකද කළු වෙනවනේ. ඒ වුණොත් එහෙම මේ ලේසිනේ අපේ අම්මෙන් බැනුම් ගන්න එක. Oh my god! මම මේක තිබ්බේ නැහැ හැබැයි අවසානට අම්මම ඇවිල්ලා කිව්වා මේක තියන්න ලිපේ කියලා. මං ඇහුවා ඉතින් කළු වෙනවනේ කියලා ඒකට කමක් නැහැ. ඒ හින්දා ගයිස් අපි තියනවා මේක ලිපේ. I love you, mommy. අප්පලා තියනවා. මොකක් හරි කැරලක් තියන්න ඉන්නේ කො හරි ගයිස් ඒ වැඩේ හරි තියාගත්තද මේකට හරියටම සෙට් වෙනවා ස්ටීමර් එක ඒ හින්දා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ රෙදි කැල්ල තියන්න ඕනෙත් නැහැ අරවත් ඕනේ නැහැ මේවත් ඕනේ නැහැ කිලින් ස්ටීමර් එක තිබ්බ මේක උඩ හොදන්න තියන්න ඒක වහන්න පියනක් තියෙනවා මම ගාව ඔන්න ගායිස් ඉතින් අපිට නම් හොඳටම වහිනවාද අපිට හොඳටම වහිනවා ඔයාලට පේනවනේ හරිම සීතලයි මේ වැස්සේ තමයි අපි දෙල් ගම්මන්නේ මගේ උදව්වට මම එක්කෙනෙක් ගෙනල්ලා ඉන්නවා මේ ඉන්නේ අපේ නංගි නංගි තමයි මගේ උදව්වට ඉතින් හැමදේටම ඉන්නේ හරි දැන් ඉතින් guys ස්ටීමර් එකේ වතුර ටික රත් වෙනකන් අපිට තියෙනවා තව චූටි වැඩක් කරගන්න මම දැන් ඒක කරන්න තමයි යන්නේ මොකද ගොඩක් කට්ටිය මේ දෙල් කෑල්ල තම්බලා ඉවරලා ඒක ලුණු දාලා කන්නේ හැබැයි මම අද වෙනස් විදියක් කරන්න යන්නේ අපි යන්නේ මොකද්ද වෙනස් විදිය කියලා බලන්න ඉතින් guys මම ගෙනල්ලා තියෙනවා ලුණු එකක් ඒ වගේම තියෙනවා අපේ සුද්ධ කරන කපාගත්ත දෙල් කෑල්ලි ටික ඉතින් guys මම දැන් කරන්න යන්නේ මේකේ ලුණු ගා ගන්න මේ දෙල් කෑල්ලි ටික හොදට අරන් හොදලා මේ වැස්සේ තීතලේ අපි දානවා දෙන්න වලට ලුණු තීතලයි අපි දාමු දෙන්න ලුණු මේ කියන කෑල්ලි ටික අපි ඉතලා දෙන්න දාගන්නවා තෙල් ලුණු දාගන්න හොදට දාගන්න ලුණු මොකද මේ දැන් මේකේ ලුණු සාමාන්‍යයෙන් අයින් වෙනවා ඔයාලා කන දාගන්න මම ටිකක් ලුණු දානවා ඊට පස්සේ මේක හොදට මෙහෙම ලුණු ටික දාගන්න ඕනේ හරි guys ලුණු හොදට දාගන්න ඕනේ ගොඩක්ම මේ guys ලුණු අරන් කරලා දෙන්නේ උඩ තමයි දාගන්න ඕනේ මේ හිවලට මේ තියෙන පිටුවලින් එනකොට අස්සට ලුණු යනවා මේ ලුණු දැම්ම කියලා ඇත්තම මේක දැන් දෙති ලුණු වැඩි වෙන්නේ නැහැ ලුණු මඩියෙ දන්නේ නැහැ ටිකක් කරිමෙන් ඉන්නවා දාගන්න හරි guys එහෙනම් ඉවරයි ලුණු බෝතලේ වහලා පැත්තකින් තියලා අපි අරගෙන යමු මේක කුස්සියට අයියෝ guys ඉතින් අපිට මේ ඇතුලේ දුම අපිට මාර ප්‍රශ්නයක් වුණේ කරන්ට් එක කියන්නේ Oh my god වැඩිවරේ වගේ ඒ වුණාට කමක් නැහැ මේ අපි දැනෙන්නේ නැහැ මගේ ඇතුළෙනුත් එකක් කඳුළු දානවා මෙතන මාර දුමක් තියෙන්නේ මේ බෙන් අපේ ගින්දර ඇවිලෙනවා තියෙනවා මේ බඩු ස්ටීමරයත් එක්කම තියෙනවා මේ දැන් අපිට තියෙන්නේ මේකට තෙල් කැලි ටික දාගන්න මුකුත් කරන්න මේ මාර ප්‍රශ්නයක් තමයි කරන්ට් එක නේ තියෙන්නේ ඉතින් මේ guys අපි දැන් මේකට දාගමු අපේ තෙල් කැලි ටික හරියට වීඩියෝ කරගන්න විදියක් නැහැ මේ කරන්ට් එකේ පිළිබඳ සමා වෙන්න ඕනේ වීඩියෝ එකේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාන්න ලයික් කරනවා දාන්න එපා මම පව් මේ මෙන් දෙන ස්ටීමර් එක ඕවා පේනවනේ බඩු වැඩ කරනවා දැන් ඉතින් guys මේ තියෙනවා මේ අපේ දෙල් කෑල්ලි ටික දැන් අපි දෙල් කෑල්ලි එකින් එක තියාගන්න ඕනේ මේ ස්ටීමර් එකේ මෙන්න මේ විදියට ඔයාලට හරියට පේන්නේ නැහනේ හරි ඉතින් guys මේ තියෙනවා දෙල් කෑල්ලි ටික අපි එකින් එක අරන් ඉවරලා තියාගන්න ඕනේ ස්ටීමර් එකෙන්
ගින්දරත් හොඳට පත්තු වෙනවා. දැන් ඉතින් අපිට තැම්බෙනකම් බලන් ඉන්න තමයි guys තියෙන්නේ. මට දෙන්න විනාඩි අප්පඩ හිරි. Oh my god. හරි. ඒකත් හරි. දැන් ඉතින් අපිට මේක තැම්බෙනකම් බලන් ඉන්න තියෙන්නේ. තැම්බිච්ච ගමන් අපි එවෙල කපාගත්තු දෙල් ගෙඩිය තඹගෙන ඉවරයි. මෙන්න තියෙනවා තඹපු දෙල් ගෙඩිය. තාම දුම දානවා. හරිම සුවඳක් තියෙනවා. දැන් නම් කනකම් මට ඉවසිල්ලක් නැහැ. ඒ තරම්ම සුවඳයි මේක. අපි බලමු කෑල්ලක් කාලා. බඩු ස්ටීමර් එකකින්වත් මම අයින් කරේ නැහැ. ඒ තරම් රස්නේ. හොඳට අහලා දෙනවා. සුපිරිම රහක් වෙන්නේ මේ දෙල් ගෙඩියක් මාරමරායි සුපිරියට පැහෙච්ච දෙල් ගෙඩිය. ඇත්තම රස්නේ වාර විදිහට කියලා වැඩක් නැහැ. ඒක නම් සුපිරිම සුපිරියක්. Wow! උත්තර ගාවත් පාන්නේ නැති වැඩි. මාරවරයි. ඒක මරුවේ. අනිත් එක මේ වෙලාවේ වහිනවා. රස්නියත් එක්ක මේ දීතලේ මොකදාති මේක මාරම රහක් තියෙන්නේ. ඒ කියන්න බෑ මේ සුපිරියක් කියලා. හොර ආවවල කෑල්ලක් කාලා ඔයාලට දෙන්න તો කන්න බෑ මේ කෑල්ල ඔයාලට. Thank you. එහෙනම් බයි අපි ගියා.